සොම්බි කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඇත්තටම උඹලා ගැන මේ ඉන්ටර්නෙට් එකෙන් පොඩ්ඩක් හොයලා බලපන් මේ මෙච්චර මේ AI වලින් වැල හදන රටේ මේ ඕක පොඩ්ඩක් සර්ච් කරලා ගන්න බැරි කමක් නැහැ. කොහොම හරි සොම්බි කේස් එකක් ආව ගියාංගෝ. මම දැන් හිතපන්. ඔන්න කොහේ ලංකාවට පට්ට දුර රටක සොම්බි කේස් එකක් ඇවිල්ලා ඔන්න දැන් සොම්බි කේස් එක ආව මචං මේක හැදිච්ච එක අනිත් එක කනවා. හරිද? හොඳ එකව. ඒ කියන්නේ නිරෝගී එකව කනවා. කෑම ඊට පස්සේ නිරෝගී එකත් ආයේ සොම්බි කෙනෙක් වෙනවා. අර ඒ වගේ එහෙන භයානක සිද්ධියක් ඉතින්. එතකොට පොඩ්ඩක් හිතන්න දැන් උඹ හිතපන් දැන් ඔන්න දැන් එන දුර රටක මචං ඒ වගේ විසංගතයක් ඇවිල්ලා දැන් ඔන්න WHO එකෙන් කියනවා WHO කියන්නේ මචං මේ ඩිපෝ එකක් නෙමෙයි මේ ලෝක සෞඛ්‍ය මෙව එක. එතකොට ඒකෙන් කියන හරි දැන් මේකට තාම බෙහෙතක් හොයාගෙනත් නැහැ කියලා. එතකොට උඹ හිතපන් දැන් කොවිඩ් කතන්දරේ නේ කොවිඩ් හැදුනම උඹ ගිහිලා එහා ගෙදර කාව කෑවේ නැහැ නේ දැන් ඒ උනට සොම්බි කෙනෙක් වුණාම උඹට එහා ගෙදර කාව කන්න හිතෙනවා. ඒක එහෙම කේස් එකක් පොඩ හොයලා බලමු මම මගේ දැනුම අනුව එහෙමයි. එතකොට උඹ හිතපන් නිකන් හරි සොම්බි සීන් එක වෙද්දි දැන් මේ ලංකාවේ මචන් තියෙන පරිකල්පනය ඒ කියන්නේ මේ හිතන පැටර්න් එක අනුව මිනිස්සු හිතන්නේ නැති වෙයිද දැන් සොම්බි එක තාම ලංකාවට ආවේ නෑ නැතුවත් ඒ කියන්නේ මම මේ කියන්නේ ඔබ හිතමු දැන් මේක තියෙන වෙන දුර රටක වෙන්න පුළුවන් මේ ඉන්දියාවට පාකිස්තානට ඇවිල්ලත් නැහැ තාම හරිද ලංකාවට මේක ඇවිල්ලා නැති වුණත් අපේ මේ අයියලා හිතන් ඉඩ තියෙනවා මේ තින්කින් පැටර්න් එකේ ගිහිල්ලා එහා ගෙදර එකාට නිකන් හරි මේ සොම්බි වෛරස් එක ඇදලා ඌ සොම්බියෙක් වුණොත් ඌ මුලින්ම කන්නේ මාව කියලා හිතලා එතකොට එහෙම හිතද්දි ඌට හිතෙන්න පුළුවන් දැන් මේකට මොකද්ද විසඳුම. එතකොට ඒක විසඳුම තමයි ඌ මරණ එක. එහා ගෙදර එකව මරුවොත් තමයි ඌ සොම්බි කෙනෙක් නොවි ඉන්න පුළුවන් ඉන්නේ. එතකොට මචං ඌ සොම්බි කෙනෙක් වෙන්නත් කලින් ওই විදියට අපේ උන්ම මරා ගන්න ඉඩ තියෙනවා. එතකොට බං ඒ වගේ අවස්ථාවක සොම්බි වෛරස් එක ලංකාවට එද්දි මිනිස්සු විදින්ම මිනිස්සු මරාගෙන තියෙන මේ විදිහට කිව්වොත් මම හිතන්නේ මම කියන්නේ කීක තේරෙන්නේ නැති දැන් ඔයගලන්ට හිතෙන දේත් පොඩ කමෙන්ට් එකක් දාන්න මම මේ කාගවත් හිතරින් දැන් නෙමෙයි නිකන් මේ පොඩි ආතල් කතාවක් කිව්වේ මට හිතෙච්ච එකක් මේ කොහොම හරි සොම්බි වැඩ කරන්න එපා